I'm going in. 3D ඩිසයින් නැත්නම් 3D ඇනිමේෂන් කියලා කියන්නේ අද වෙද්දි ලෝකේ මාර්ග ඩිමාන්ඩ් එකක් තියෙන ෆීල්ඩ් එකක්. සහ මේ ස්කිල් එක අපි හරි විදිහට යූස් කරොත් අපි හිතනට වඩා earn කරන්න මේ ෆීල්ඩ් එකකින් පුළුවන්. ඉතින් ඔහම වීඩියෝ බලනවා කියලා කියන්නේ ඔහම 3D ඩිසයින් ඉගෙන ගන්න ලොකු උනන්දුවක් තියෙන කෙනෙක් වෙන්න ඕන. එහෙනම් ඔහම මේ ඉතින් හරිම තැන. 3D ඇනිමේෂන් ඉගෙන ගන්න ආස ඔයා වෙනුවෙන්ම මම වීඩියෝ සීරීස් එකක් මරගෙන ගෙනිත් තියෙනවා. ඒකේ පළවෙනි එපිසෝඩ් එක තමයි මේක. 3D ඇනිමේෂන් එක මුකුත්ම දන්න තිබුණත් කිසිම ප්‍රශ්නයක් නෑ. මේක A to Z හැම දෙයක්ම වඩා ඉගෙන ගන්න පුළුවන්. එහෙනම් අපි යමු පළවෙනි එපිසෝඩ් එකත් එක්ක. ඕකේ ගයිස් යෝගේ මුලින්ම මම පලන විඩියකිරි කරන්න ඔයාලට ඇත්තටම මේ බ්‍රෙන්ඩ් එකින් කරගන්න පුළුවන් මොනවාද සහ මේකේ මොනවද තියෙන මේන් ෆීචර්ස් වගේ දේවල් කියල් දෙන්න. එතකොට මේ බ්‍රෙන්ඩ් එකේ සොෆ්ට්වෙයාර් එක මම කලින් කිව්වා වගේ මේක ඕපන් සෝස් සොෆ්ට්වෙයාර් එකක්. එතකොට අපි මේක යූස් කරලා අපිට ඕනම 3D මොඩල් එකක් ඇනිමේෂන් එකක් 2D කැරක්ටර් එකක් හදාගන්න පුළුවන්. සහ 3D කැරක්ටර්ස් පුළුවන්. එතකොට අපිට මේකෙන් මෙන්න මේ ෆීචර්ස් ටික තමයි මුලින්ම තියලා තියෙන බ්‍රෙන්ඩ් එක ඕපන් කරපුවාම මම මේ ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ 4.2 කියන version එක. එතකොට මේකේ මුලින්ම ෆයිල් මේ සොෆ්ට්වෙයාර් එක ඕපන් කරපුවාම අපිට මෙන්න මේ වගේ ඩයලොග් බොක්ස් එකක් බලා ගන්න පුළුවන්. මේකේ තියෙනවා ජෙනරල්. අපි normally 3D මොඩල් එකක් හදද්දී මේ ජෙනරල් කියන එක තමයි යූස් කරන්නේ. ඊට පස්සේ අපිට තියෙනවා 2D animation. 2D animation වලදී කරන්නේ අපි 2D animated animation හදන්න පුළුවන්. සහ sculpting ස්කල්ප් කරනවා කියන්නේ සිංහලෙන් කියනවා නම් අඹනවා කියන්නේ ඒ වගේ. ඒ වගේ අපිට ඕනම කැරක්ටර් එකක් බිල්ඩ් කරගන්න පුළුවන්. සහ VFX ඔන්තරම් අහලා ඇති VFX යූස් කරන අපි movies වලට වගේ දේවල් වලට ඊට පස්සේ වීඩියෝ එඩිට් කරන්නත් මේ ෆීචර් එක අපිට දීලා තියෙනවා. හරි. අපි normally මේක ගත්තාම මේකෙන් බුත් ක්ලික් කරන්න යන්නේ මේක කොහෙ වෙන සයිඩ් එක ක්ලික් කරාම අපිට මේක බලා ගන්න පුළුවන්. මේ විදිහට ඕපන් වෙනවා. හරි. ඊට පස්සේ අපි සාමාන්‍ය පුරුද්දක් විදියට මුලින්ම කරන්නේ ඕපන් කරපුවාම මේක මේ තියෙන ඔක්කොම ක්ලීන් කරගන්න එක. එතකොට මෙතනදී මම මුලින්ම කියන ෂෝට්කට් ටික. මෙතන අපි ඒ කියන බටන් එක එබුවාම සම්පූර්ණ සිලෙක්ට් වෙනවා. ඊට පස්සේ අපි X කියන බටන් එක එබුවාම delete කියලා ඔප්ෂන් එකක් එනවා. ඒක අපිට delete කරගන්න පුළුවන්. හරි. මුලින්ම මෙහෙම කරන්නම්කෝ. හරි. දැන් ඔයාලට මම ක්ලික් කරන ඕනම කී එකක් මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. හරිනේ. එතකොට මෙමය මෙතන සාමාන්‍ය software එක වගේම අපිට normal features ටිකක් දීලා තියෙනවා. උඩින්ම tabs ටිකක් ෆයිල් තියෙනවා. ඒක අපිට save කරන්න පුළුවන්. new folder එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ ඔය විදිහට තියෙනවා. ඊට පස්සේ edit කියලා option එකක් තියෙනවා. render කියලා option එකක් අතර අපි මේ වචන හැම එකක් ඉස්සරහට හදා ගන්නවා. window ඊට පස්සේ help ඔය විදිහට තියෙනවා. හරි. මෙතනදී මෙන්න මෙතන මේකෙන් කියන්නේ select box එක. ඒ කියන්නේ මොනවා හරි දෙයක් මෙතන තියෙනවා නම් මේ විදිහට අපිට select කරලා මෙතන තමයි මෙන්න මේ option එක තියෙන්නේ. මෙතන cursor එක. මේ cursor එකෙන් අපිට පුළුවන් අපිට 3D model එකක් අලුතෙන් add කරද්දී කොතනටද ඒක add වෙන්න ඕනි කියලා හදන්න. මොකද තේරෙන්නේ නැත්නම් ලොකුට තන්න දෙයක් නැහැ. ඉස්සරහට හැමදේම බලන්න පුළුවන්. මේ තියෙන move කරන cursor එකක්. මේකේ shortcut උත් තියෙනවා. මේකෙන් අපිට මොන හරි දෙයක් නැත්නම් move කරන්න පුළුවන්. මේ තියෙන rotation මේකෙන් අපිට තියෙන මොඩල් එකක් rotate කරගන්න පුළුවන්. මුලින් බලමු ඉස්සලාම් box එකක් mesh එකක් add කරගන්න. මෙතනදී add කියලා එකක්. add එකේ දෙනවා mesh කියලා option එක. මෙතෙන්දී අපිට cube එකක් ගන්න පුළුවන්. හරි. මෙන්න මේ විදිහට තමයි cube එක අපිට පෙන්වන්නේ. මෙතනදී අපිට පුළුවන් මම කිව්වා වගේ මෙතන move කියන එකෙන් ගත්තා අපිට මේක cube එක move කරගන්න පුළුවන්. rotate කියන එක ගත්තාම අපිට මෙතන rotate කරගන්නත් පුළුවන්. මෙතන scale එක අපිට මේක ඕන පැත්තකට scale කරගන්නත් පුළුවන්. මේකත් rotate වල තමයි use කරන්නේ. අර features ඔක්කොම ටික මේකේ තියෙනවා. annotation අපිට මේකෙදි මොකක් හරි note එකක් දාගන්න
මොකද මාක් එකක් දාගන්න අපේ මොඩලින් එක කරද්දි යුස් කරන්න පුළුවන්. හරි. මෙතන මෙෂර් එකක්. අපිට මේකෙදි බොක්ස් එක ගත්තාම මේක කොච්චරක් සයිස් මෙෂර් කරගන්න මේක යුස් කරන්න පුළුවන්. හරි. වගේ තව කීපයක් තියෙනවා. ඔය විතර අලුතෙන් අපිට බොක්ස් මොඩල් ඇඩ් කරගන්න මේ වගේ එකක් යුස් කරන්නත් පුළුවන්. ඕකේ. අපි මුලින්ම ඉඳන් බලමු කොහොමද බේසික් මොඩල් එකක් හදාගන්නේ කියලා. හරි. මම කිව්වා මෙතන අපිට all select කරලා ක්ලික් කරලා දාන්න පුළුවන්. සහ මෙතන annotate කරපු එකක් අපි erase කරන්නත් මෙතන left mouse button එක ක්ලික් කරගෙන ඉඳියම මේ option ටිකක් එනවා. ඒකෙන් අපිට erase කියන එක අරගෙන මේක clear කරලා දාන්නත් පුළුවන්. හරි. මම මුලින්ම පටන් ගන්නම්. new ගියා general. අපි normally ගන්න මේක. okay. මේ විදිහට ආවා. මුලින්ම කරන්න ඒ කියන බටන් එක කිව්වා X එබුවා ඔක්කොම clean කරගත්තා. හරි. ඊට පස්සේ මෙතන add කියන එකට ගියාම අපිට එක එක features බලා ගන්න පුළුවන්. මෙන්න මේක ගත්තාම අපිට එතනින් විදිහට බෝල් එකක් එනවා. ඒක එකක්. ඊට පස්සේ තව තියෙනවා. mesh කියන එකට ගියාම plane එක. plane එකක් කියලා කියන්නේ මෙන්න මේ වගේට මෙන්න මේක කට් කරගන්න පුළුවන්. තව තියෙනවා. add මම කිව්වේ මෙන්න මේක shift එකත් එක්ක right click කරපුවාම අපිට මේක කැමති තැනකට අරන් යන්න පුළුවන්. සහ කොහොමද ඉතින් මෙතන මේක ක්ලික් කරගෙන ක්ලික් කරලා left mouse button එකෙන් ඕන තැනකට මේක අරන් යන්නත් පුළුවන්. ඊට වඩා ලේසි shift එක ඔබාගෙන right click කරාම කැමති තැනකට මේක එහා පැයට අරන් යන්න පුළුවන්. තව මේක අපිට add කරන්න පුළුවන් mesh එක. සහ mesh එකේ circle එක. හරි. මේවෙන් කරන්න එක එක වැඩ තියෙනවා. බලමු ඉස්සෙල්ලා මොනවද මේක add කරගන්න පුළුවන් දේවල් කියලා. ඊට පස්සේ තියෙනවා මෙතන cube එකක් කලින් ගත්තානේ. තව තියෙනවා මේකේ ලස්සන සඳ ගොඩක් තියෙනවා. බලමු. මේකත් මේ විදිහට බෝලයක් තියෙනවා. තව තියෙනවා සිලින්ඩර් එකක්. මේ වගේ අත මොකක් හරි මොඩල් එකක් බොක්ස් මෙෂ් එකක් අපිට ඕන කැමති තැනකට මූව් කරගන්නත් පුළුවන්. ඒකට අපි ක්ලික් කරන්නේ G. ක්ලික් කරාම ෂෝට්කට් එක. G කියන කී කැවුවාම අපිට මේක මවුස් එක හැම කරලා ඕන තැනකට මේක අරන් යන්න පුළුවන්. ඊළඟට කෝන් එකක් තව තියෙනවා. සෝරි. ටයර් එකක් වගේ එකක් තියෙනවා. මේ විදිහට අපිට කැමති එකක්. ඔන්න තව ඉන්ට්‍රස්ටින් එකක් තියෙනවා. මේ විදිහට අපිට කැමති මොඩල් එකක් මේ විදිහට මෙෂ් ටිකක් ඕන මෙෂ් එකක් අරගෙන ඒකෙන් කැමති මොඩල් එකක් ඩෙවලොප් මේ මොඩල් කරගන්න පුළුවන්. හරි. අපි ස්ටෙප් බයි ස්ටෙප් යමු. මෙතනත් තියෙනවා කර්ව්ස් ගන්න පුළුවන් අපිට නිකන් කර්ව් එකක් ගන්න පුළුවන් මේ තියෙන. මේවා එක එක දේවල් වලට යූස් කරනවා. ඉස්සරහට බලමු හැමදේම. සර්කල් ඒ විදිහට හැමදේම තියෙනවා. ඕකේ. අපිට ඕන මොඩල් එකකට ලයිට්ස් එකක් දාගන්න ඕන නම් මේ විදිහට ලයිට්ස් එකමත් ඕන තරමක් තියෙනවා. හරි. ඉතින් මම මේක ආයි ක්ලික් කරගන්නවා. මුලින්ම අපි මොඩල් එකක් හදද්දී ගමු කියුබ් එකක්. හරි. මෙන්න කියුබ් එකක් තියෙනවා. මේ කියුබ් එක දැන් මට කැමති විදිහට එඩිට් කරගන්න බෑ. හරි. මේක ඕනේ නැහැ. ගමු ඉස්සෙල්ලා මගේ හෙඩ් එක. හරි. මේක දැන් ගත්තාම මේක නිකන් බොක්ස් ෂේප් එකක් තියෙන්නේ. එතකොට මේ කර්ව්ස් නෑ නිකන් ලස්සනට පේන්නේ නෑනේ. අපිට මේක කැමති විදිහට හදාගන්න පුළුවන්. ඒක කරන්න කලින් අපි මේක බලන්න මොන මෝඩ් එකේද මේක තියෙන්නේ කියලා. ඒකට කියනවා මෙන්න මෙතන තියෙනවා ඔබ්ජෙක්ට් මෝඩ් කියලා එකක්. හරි. මේ ඔබ්ජෙක්ට් මෝඩ් එකේදී තියෙන්නේ අපිට මේ මොඩල් එකේ කිසිම එඩිට් එකක් කරන්න බෑ.
මේක එඩිට් කරන්න ඕන නම් අපි මේක යන්න ඕනේ මෙතනින් ඔබ්ජෙක්ට් මෝඩ් කියලා එඩිට් මෝඩ් එකට. මේකට ෂෝට්කට් එකකුත් තියෙනවා. දැන් ඉන්නේ ඔබ්ජෙක්ට් මෝඩ් එක මම ටැබ් එකේ ගිහුවාම ක්ලික් කරගෙන ඉඳියාම මෙතන ඔප්ෂන් 4ක් එනවා. ඒක අපි එඩිට් කියන එකට යන්න පුළුවන්. නැත්නම් මෙතන ලීසියම යන්නත් පුළුවන්. ඔබ්ජෙක්ට් නැත්නම් එඩිට්. එඩිට් මෝඩ් එකට ගියාම මෙතනින් අපිට පෙන්නනවා මේ විදිහට ඒක නෝට්ස් පෙන්නනවා. එතකොට මේ අපිට කැමති එක ක්ලික් කරලා එහෙම කරලා වෙනස් කරගන්න පුළුවන්. අපි බලමු. මට දැන් ඕනේ මෙන්න මෙතන මේක. මෙන්න මෙතනින් එහා මෙහා කර මේ මෙෂ් එකේ හැඩය වෙනස් කරගන්න. නැත්නම් ෂේප් එක වෙනස් කරගන්න ඕන. ඒකට මම දැන් මං කොහොනේ මූව් කරන්න ඕන නම් ක්ලික් කරන්න ඕනේ කී එක තමයි G අකුර. G අකුර බුවාම මේක මූව් කරන්න පුළුවන් විදිහට හැදෙනවා. හරිනේ. මට දැන් ඕනේ මේක මූව් කරන්න ඕනේ නෙවෙයි. මූව් කරන්න ඕනි කෙලින්. හරි කෙලින්. එතකොට ඒකට තියෙන මෙන්න මෙතන. දැන් බලමු. මෙතන මම නම්බර් 1 කියන එකේ බුවාම මේ මොඩල් එකේ ෆ්‍රන්ට් view එක බලා ගන්න පුළුවන්. නම්පෑඩ් එකේ 1 එකේ බුවාම. ඊට පස්සේ 3 එකේ බුවාම right left side එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ 5 6 7 ඒ බුවාම අපිට පුළුවන් top view එක බලා ගන්න. හරි. දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති දැන් front view එක මේකේ තියෙනවනේ. කොහොමද back view එක බලා ගන්න? එතකොට back view එක බලා ගන්න නම් අපි කරන්න ඕනේ control එකත් එක්ක 1 කියන එක බලනවා. එතකොට back view එක බලා ගන්න පුළුවන්. right side එක බලා ගන්න ඕන නම් control එකත් එක්ක 3. bottom side එක control එකත් එක්ක 7. ඔය විදිහට බලා ගන්න පුළුවන්. හරි. මුලින්ම මම යනවා front view එකට. front view එකේදී මට ඕන දැන් මම කිව්වා මෙතන මෙන්න මෙතන shape එක උඩට කරගන්න ඕනේ. එතකොට මෙන්න මේකේ ඕන මේ මොඩල් එකක් ගත්තාම මේකේ තියෙන ඇක්සිස් method වලට තියෙන ඇක්සිස් ඒ කියන්නේ අක්ෂ මොන අක්ෂයට පැත්තටද මේක move වෙන්න ඕනේ. දැන් මම ගියා G press කළා මට දැන් මෙහෙම ඕන පැත්තට යන්න පුළුවන්. නමුත් ඒක නිකන් කන්ස්ටන්ට් නෑ. හැමතැනටම යන්න පුළුවන්. දැන් මෙහෙම මේ පැත්තට ඇද්දාම තිබ්බ විදිය වෙනස් වෙන්න පුළුවන්. මම උදාහරණයක් කරගෙන පෙන්නන්නම්කෝ මේ විදිහට මම ගන්නවා කියුබ් එකක්. කියුබ් එක මම මේවා යටින් තියාගෙන මේක සයිස් එකත් වෙනස් කරගන්නවා. කියුබ් එකේ ඕනම එක සයිස් එක වෙනස් කරන්න ෂෝට්කට් එක තමයි S අකුර. S අකුරෙන් මේ විදිහට සයිස් එක වෙනස් කරගන්න පුළුවන්. හරි. මම ඔන්න ඔය විදිහට මෙතනට ගත්ත තරම් පෙන්නන්නම්කෝ. මට දැන් ඕනි මේ මොන්කි හෙඩ් එක මෙන්න මෙතනින් මෙහාට අරගෙන යන්න. මම G අකුර බලා මෙහෙම අරන් යනවා. නමුත් ඔයාලා දැක්කද? මේක හරි කෙලින් ගානට ගන්න අමාරුයි. ඒකට අපි මේ එක ඇක්සිස් එකක් දිගේ අරගෙන යන්න ඕනේ. ඒක කරන්න මේ තියෙන මෙතන ගත්තාම ඔයාලට පේනවා x axis එක. මේ පැත්තට z axis එක. අනිත් පැත්තට තියෙනවා y axis එක. නේ තියෙන්නේ. හරි. මේකෙදි මට ඕනේ දැන් මොන axis එකටද? x axis එකට අරගෙන යන්න. එතකොට කරන්නේ මම මේකේ G අකුරක බලා x අකුර ක්ලික් කළාම මෙන්න මේ විදිහට x axis එක දිගේ මේක move වෙනවා. මට දැන් ඕනේ මේක ඉහළට අරන් යන්න. එතකොට G press කරලා z axis එක දිගේ අරගෙන යන්න පුළුවන්. ඔන්න විදිහට ඔය තමයි බේසික්ස් දේවල්. හරි. මම දැන් කිව්වා දැන් එඩිට් මෝඩ් එකෙදිත් එහෙමයි. මට දැන් ඕනේ මේක මෙන්න මේ තියෙන නොට් එක ඉහළට අරන් යන්න. එතකොට මම G ඔබලා Z කී එක බලනවා. එතකොට මේකත් එක්ක කැමති විදිහට අරගෙන යන්න පුළුවන්. හරි. ඔය විදිහට තමයි බේසික්ස් දේවල් වෙන්නේ. හරි. දැන් මේක අපිට ඕන මේකේ ෂේඩ් මේ ෂේප් එක ස්මූත් කරගන්නත් පුළුවන්. ඒකට රයිට් ක්ලික් කරලා දැන් ෂේඩ් ස්මූත් කියලා තියෙනවා. ඔන්න විදිහට ස්මූත් කරගන්නත් පුළුවන්. මේක නම් හරියම කැතයි. නමුත් මේක ලස්සනට හදා ගන්නත් පුළුවන් ෂේඩ් ඔටෝ ස්මූත් දැම්මත් පොඩි වෙනසක් වෙනවා. නමුත් මේ එච්චරම ලස්සන නැහැ. හරි. මේක ලස්සනට හදා ගන්න තාම මේකේ vertices ගන්න කියන්නේ මෙන්න මේ ඉරි සහ මේ nodes ගන්න වැඩි කරගන්න ඕනේ. ඒක වැඩි වෙන්න අපිට කියනවා මේවට කියන්නේ faces කියලා. මේ faces මේ face එකක් අපිට select කරන්න දැන් මෙතන node එකක් select කරන්න නම් මෙන්න මෙතන මේක ක්ලික් කරලා තියෙනවා. අපිට මේ vertices එකක් select වෙනවා මෙන්න මේක මේ select කරලා තියෙන්න ඕනේ.
අපි මෙතන ෆේස් එක සිලෙක්ට් කරගන්න නම් මෙන්න මේ ක්ලික් කරලා තියෙනවා. හරි. මේකට අපි බ්ලෙන්ඩර් වලදී ෆේසස් කියලා කියන්නේ නැහැ. මේකට කියන්නේ පොලි කියලා. පොලි කියලා කියන්නේ ඔව් පොලි. එතකොට ලෝ පොලි කියලා කියන්නේ දැන් මේක වෙන ලෝ පොලි මෙෂ් එක. ඒ කියන්නේ මේකේ තියෙන ෆේසස් ගාන හරිම අඩුයි. ඒකට කියන ලෝ පොලි මෙෂ් එක. නමුත් මේක පොලිස් ගාන ඒ කියන්නේ ෆේසස් ගාන වැඩි නම් ඒවට කියන හයි පොලි මොඩල් එකක් කියලා. එතකොට මේක ලස්සන මොඩල් එකක් හදා ගන්න අපිට හදා ගන්න ඕන එක හයි පොලි වෙන තරමට ඒ කියන්නේ මේකේ ෆේසස් ගාන වැඩි වෙන තරමට මේක ලස්සනට එනවා. හරි. මම එක්සාම්පල් එකක් විදිහට හදලා පෙන්නන්නම්කෝ. මේක දෙකනේ. මේ විදිහට කරලා දැක්කද? කොහොමද වෙනස? දැක්ක නේද? මම ඕන්න එඩිට් මෝඩ් එකට ගිහලා මේ දෙකම පෙන්නන්න. සිලෙක්ට් කරලා ටැබ් කී එක පුවාම දැක්කනේ. මේකේ බලන්න පේසස් ගන්න අපිට කවුන්ට් කරගන්න පුළුවන් තරමක් තමයි තියෙන්නේ. නමුත් මේකේ මේකේ ෆේසස් ගන්න තේරෙනව නේද? මේකේ ෆේසස් ගන්න මාර කවුන්ට් එකක් තියෙනවා. එතකොට මේ ෆේසස් ගන්න වැඩි වෙන්න අපිට මොඩල් එක අපිට ක්වොලිටි එක බලා ගන්න පුළුවන්. ඕකේ. ඔය තමයි බේසික්ස් දේවල් ටික. මේකෙදි අපි දැන් දේවල් කීපයක් ඉගෙන ගත්තා. මම දැන් කරන්න යන්නේ මේ හදලා තියෙන මොඩල් එකට මේක අයින් කරනවා. ඊට කලින් තව දෙයක් කියන්න. මට දැන් ඕනේ මේකේ මම මේක එඩිට් මෝඩ් එකට යනවා. ගිහලා මේක මෙන්න මේ ෆේස් එක අපිට ඩිලීට් කරගන්න ඕනේ. ඩිලීට් කරගන්න ෂෝට්කට් එක තමයි X. X කපලා එන ඔප්ෂන් ටිකක් මොකද්ද ඩිලීට් කරන්න ඕනේ කියලා. ඒක මම මේ ෆේස් එක සිලෙක්ට් කරනවා. ඕකේ. මට මේ ෆේස් එක ඩිලීට් කරගන්න ඕනේ. ඕකේ. දැන් මේක බොක්ස් එකක්. මම මේ මොඩල් එක සූම් කරන්න ෂෝට්කට් එක S අපර සූම් කරලා මේක ඇතුලේ මෙහෙම ලස්සනට තියෙනවා. ඕකේ. දැන් සෝරි ටැබ්ලට් එක. හරි. දැන් මට කරන්න ඕනේ. එතනට තව දෙයක් තමයි එතන මට බලා ගන්න ඕනේ මෙතන මට බලා ගන්න ඕනේ මේකට කලර් එකක් දාගන්න ඕනේ. කලර් එකක් දාන්න අපිට පුළුවන් මෙන්න මෙතන ඔප්ෂන් එකක් තියෙනවා මැටීරියල් කියලා. මැටීරියල් වලදී new material base color කැමති කලර් එකක් දාන්න පුළුවන්. දැන් මට පේනවා මම මෙතන කොච්චර කලර් චේන්ජ් කරත් ඔයාලට පේනවා මෙතන මේ මොඩල් එකේ කලර් එකේ චේන්ජ් එකක් වෙන්නේ නැහැ. ඇයි මේ අපි තාම ඉන්නේ මෙන්න මේ view එකේදී. viewport shading එකේදී. මෙන්න මේක තමයි ඉන්නේ. එතකොට මේකේ ඉන්නකොට අපිට solid view එකේ ඉද්දි කිසිම කලර් එකක් අපිට පේන්නන්නේ නැහැ. අපිට එහෙම පේන්නනවා නම් කියන්නේ මෙන්න එතන material preview එකට. මෙතන මෙන්න මේක ක්ලික් කරාම අපිට දැක්කනේ අපි දෙන කලර් එක ඒ විදිහට බලා ගන්න පුළුවන්. හරි. මම මේකට කලර් එකක් දෙන්නම්. ඔන්න ඔය විදිහට මම කලර් එකක් දෙනවා. එන් මේක මේ හදලා තියෙන එක අපිට මට දැන් ඔය මේකේ ෆොටෝ එකක් ලස්සනට එළියට ගන්න. මෙන්න මේ ඇන්ගල් එකට. මේ ඇන්ගල් එකට ෆොටෝ එකක් ගන්න ඕනේ. හරි. මේකේ ෆයිනල් රිසල්ට් එක අපි ගනිද්දී අපි ඒකට කියනවා රෙන්ඩර් කරනවා කියලා. රෙන්ඩර් නේද කියන්නේ. මෙන්න මේ රෙන්ඩර් කියන එක රෙන්ඩර් ඉමේජ්. රෙන්ඩර් ඉමේජ් කිව්වට අපි ක්ලික් කරාම මොකුත් වෙන්නේ නැහැ. ඇයි? මේක රෙන්ඩර් ඉමේජ් වෙන්න රෙන්ඩර් වෙන්න අපිට මේ කැමරාවක් නැහැ. එහෙනම් අපි මෙතන ඇඩ් ගිහලා කැමරා කියන ඔප්ෂන් එක යනවා. මම දැන් කොහොමද පටන් වෙන්නේ මේ හොඳ නැහැ මේ කැමරාව ආවට
කැමරාවෙන් කොහොමද පේන්නේ කියලා අපි දන්නේ නැහැ. ඒකට ෂෝට්කට් එක තමයි නම පෑඩ් එකේ 0. දැක්කද? 0 ගුවහම මෙන්න මේ විදිහට මේ කැමරාවට පේනවා. නමුත් අපිට ඕනි ඔක්කොම මේ කැමරාවෙන් කවර් වෙන්නේ නැහැ. හරි. එහෙනම් මං කිව්වා මට දැන් ඕනි මෙන්න මේ විව් එක කියලානේ. මේ විව් එක ගන්න ඕනි කියලානේ කිව්වේ. ඒක ගන්න ඕන නම් මට දැන් ඕනි මේ බලන් ඉන්න අපේ විව් එකටම කැමරාව ප්ලේස් කරගන්න. ඒකට මම ගන්න ෂෝට්කට් එක තමයි control Windows control alt 0 control එකයි alt එකයි 0 එකයි. හරි. එතකොට මෙන්න මේ ගානට මේ විදිහට view එකට ආවා. නමුත් මේ ගානට ප්ලේස් වෙලා නැති හින්දා අපිට ඕන කැමරාව දැන් සිලෙක්ට් වෙලා තියෙන්නේ. G එක ප්‍රෙස් කරලා move කරගන්න පුළුවන්. සහ S එක ප්‍රෙස් කරලා sorry G එක ප්‍රෙස් කරලා මේ විදිහට move කරගන්න පුළුවන්. හරි. දැන් මම render බටන් එක ක්ලික් කරාම දැන් මම render කියන බටන් එක ක්ලික් කරලා මෙතනට ගියාම මෙන්න මේ විදිහට render එන්නේ වෙනවා. නමුත් ඔයාලට පේනවාද මේකේ කිසිම ලයිටින් එකක් නැහැ. ඒ කියන්නේ අපි ලයිට්ස් තාම කරන්න ගත්තේ නැහැ. එහෙනම් ඒකත් කරලා බලමු. මෙතනදී නම් අපි ඇඩ් කරන්න ඕනේ. නමුත් ඔයාලට පේනවා මේකේ නම් ලස්සන ලයිට් පේනවානේ. ඒකට හේතුව තමයි මේකේ ඔටෝමැටිකලි දීලා තියෙන ලයිට්ස් තමයි අපිට පේන්නේ. එහෙනම් අපි කරන්න ඕනේ මේකට අපේ සීන් එකේ තියෙන ලයිට්ස් ටික මේ විදිහට එනේබල් කරගන්නවා. සහ සීන් එකේ වර්ල්ඩ් එක දැන් පේනවනේ. මෙන්න මේ විදිහට තමයි අපේ අවුට්පුට් එකත් රෙන්ඩර් උනේ. ඒක හරියන්නේ නැහැ නැත්තම් එහෙනම් කරන්න අපි මේකට සීන් එකට ලයිට්ස් ටිකක් ඇඩ් කරගන්න ඕනේ. හරි. ඒකට අපි කරන්නේ මෙතන ඔක්කොට අපි කරන්න ඕනේ ඇඩ් ගියා ලයිට්ස් ගියා පොයින්ට්. හරි. වොට් 10ක ලයිට් එක තමයි ආවේ. නමුත් ඒ වොට් 10ක ලයිට් එකෙන් කිසිම එළියක් නැහැ නේ. එහෙනම් අපි කලින් කරලා අපි ගමු මෙන්න මේක. ඒරියා එක. හරි. මේක ඔයාලට පේනවා කිසිම චූට් එළියක් තියෙන්නේ. මේ වගේ එළියක් මදි ඇත්තටම. එහෙනම් අපි මේකේ පවර් එක වැඩි කරගන්න පුළුවන් 100කට තාම. දැන් ටිකක් කලර්. තාම 1000කට විතර. නැක්කනේ. හොඳ කලර් එකක් එතන තියෙනවා. මේක ඇත්තටම ලයිට් එකක් දැම්මා වගේ තමයි. අපිට ඕන මේ ලයිට් එකේ ඇන්ගල් එකත් වෙනස් කරන්න පුළුවන් මේ විදියට. ඕකේ. හරි. දැන් බලමු. ඔන්න විදියට තමයි අපිට ප්‍රෙන්ට් කරාම පේන්නේ. හරි. ඔය විදියට ප්‍රෙන්ට් කරලා බලමු. ඉතින් මේක මෙන්න මේ විදිහට කවුන්ට් වෙලා 250ට යනකම් කවුන්ට් වෙනවා. කවුන්ට් වුණාට පස්සේ තමයි අපිට මේ ෆයිනල් අවුට්පුට් එක එළියට ගන්න පුළුවන් වෙන්නේ. හරි. ඕක තමයි බේසික්ස් දේවල් ටික. මම ඉතාම සරලව කියලා දුන්නේ බේසික් දේවල් ටික. අපිට මේක තව ලස්සන දේවල් මේකෙන් හදා ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු කොහොමද ලස්සන 3D මොඩල් එකක් එන්වයරන්මන්ට් එකත් එක්ක හදන්න කියලා බේසික් බිග්ිනර් ගයිඩ් එකක් විදියට.